Hello everyone. අද මම ඔයගොල්ලන් එක්ක පැස්ටා එකක් බේක් කරගන්න කියලා හිතුවා. ඉතින් මේක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට ගෙදර තියෙන ඕනම දෙයක් දාලා මේ වගේ පැස්ටා එකක් බේක් කරගන්න පුළුවන්. නැත්නම් බේක් පැස්ටා කියලා ළමයින්ට කඩෙන් අරන් දෙන්න ගියොත් ලොකු ගාණක් වෙනවා පොඩි එකක්. පෝෂන් එකක්. ඉතින් ඒක නිසා මම මේ වගේ පෙන්නි පැස්ටා ටිකක් තම්බලා ගත්තා. ඔයගොල්ලන් පැස්ටා තම්බන හැටි දැන් හොඳටම දන්නවා. වතුර ටිකක් තියලා ඒක ලුණු ටිකක් මේ තෙල් ටිකක් දාලා මේ වගේ මෙහෙම අතින් මෙහෙම කඩා ගන්න පුළුවන් විදිහට තමයි තම්බන්න ඕන. ගොඩක් බෙරි කරගන්න එපා. ඊළඟට අපිට මේකට අවශ්‍ය වෙනවා මේ වගේ ගෙදර තියෙන බරු ටිකක්. මොනවද? මම මෙන්න මේ වගේ මම චිකන් එකක් ගෙනපුවම චිකන් ටිකක් මෙහෙම අරන් තියලා තිබුණා. ඒකෙන් කෑලි 4ක් විතර දාන කෑලි 3ක් විතර මම මෙතනට කපලා ගත්තා. ඊළඟට මේ වගේ හැම් එකක් ගෙනාපු වෙලාවට ඒකෙන් පොඩි කෑල්ලක් අරන් තිබ්බා. ඒ කියන්නේ මේක රෙසිපි එක හදා ගන්න ඕනේ නේද? 아무තෙන් ගිහලා ගියන්නේ නැහැ. එතකොට ඒ කෑල්ලක් තියෙනවා. අපි ඒකක් දානවා. ඊළඟට කැරට් ගෙඩියක් තිබුණා. කැරට් ගෙඩියක් කපලා ගත්තා. මාළු මිරිස් කරලක් කපලා ගත්තා. ඊළඟට ඔයගලන්ට මේකට අර බෙල් පෙපර් හරි කමක් නැහැ. මම ගෙදර තියෙන මාළු මිරිස් තමයි ගත්තේ. ඊට පස්සේ මෙතන චිකන් දාන හින්දා මම ඉඟුරුසු දුරුණු ටිකක් පොඩ්ඩ වෙන්න පොඩි කෑලි කපලා ගත්තා. ඊළඟට මෙතන තියෙනවා ලොකු ලුණු ගෙඩියක් මම බී ලුණු ගෙඩියක් කපලා ගත්තා. ඊළඟට මෙතන තක්කාලි තියෙන ගෙඩියක් කපලා මෙතන ගෙදර පාස්ලි චුට්ටක් ඉතුරු තිබුණා ඒ ටිකක් කපලා ගත්තා. ඒකට කොත්තමල්ලි කොළ හෝ වේවා සෙලරි හෝ වේවා මොනවා හරි ඔයගලන්ට කැමති දෙයක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ටිකක් තමයි අපිට බඩු අවශ්‍ය වෙන්නේ. කැප්සිකම් ඊළඟට ඉංග්‍රීසි දුලුණු කැරට් ගෙඩියක් කැමති නම් මොනවා හරි තව ඉරවලුවක් ඔයගලන්ට දාගන්න පුළුවන්. ඊළඟට අපිට මම මේ හැම වෙලෙම මම කියන්නේ සුපර් මාකට් එකට ගියාම ගන්න කියලා මම මේ ගත්තා. මේ වගේ තියෙනවා පොඩි පොඩි පැකට්ස් වලට සුපර් මාකට් එකේ මම දැන් ඒකෙන් රෝස්මරි කියලා පැකට් එකක් මම ගාව තිබුණා. ඒක ගත්තා. ඔරිගානෝ තියෙනවා, රෝස්මරි තියෙනවා. ඒ වගේ මොන හරි හර්බ් එකක් දාන්න පුළුවන්. අපි හදා ගන්න ඕනේ මේක තික් කරගන්න සහ ක්‍රීම් කරගන්න අපේ වයිට් සෝස් එක ඒ වෙලාවට. ඊට පස්සේ අවශ්‍ය තරමට ලුණු ගම්බිරිස් ඕනේ. මේ වගේ අපිට ලුණු සහ අපිට ගම්බිරිස් ඕන වෙනවා. ඊළඟට මම ඒකට මිරිස් කුඩු ස්වල්පෙකුත් දා ගන්නවා. අපේ රසට මිරිස් කුඩු ස්වල්පෙකුත් දා ගන්නවා මම නම්. ඊළඟට මෙතන තියෙනවා පැස්ටා සෝස් එක. ඒ පැස්ටා සෝස් එක මේ ඔයගලන්ට තියෙනවා නම් කමක් නැහැ. නැත්තම් ඒකට අපිට ටොමැටෝ කෙචප් දාන්න පුළුවන්. ඒක පැස්ටා සෝස් එක කොහොමද සමහරවිට අපේ රසට නැහැ. තිබුණොත් දාගන්න. නැත්තම් අර වගේ ටොමැටෝ කෙචප් දාගන්න. ඊළඟට මම ඔකින් බේක් කරන්න මේ වගේ ගෙදර තිබිච්ච පොඩි චීස් කෑල්ලක් ග්‍රේට් කරලා ගත්තා. තව මොන හරි ඔයගලන් කැමති චීස් වර්ගයක් මේකට දාගන්න පුළුවන්. මම ගාව මෙතන පාමසන් කුඩු ටිකකුත් තිබුණා. ඒකත් ගත්තා. ඊළඟ මෙතන මාගරින් හෝ බටර් කෑල්ලක් ඕනේ. පාම් පිටි ස්වල්පයක් ඕනේ. ඒ වයිට් සෝස් එකට අපිට මේ කිරි කෝප්පයක් විතර මෙතන තියෙනවා. කිරි ඕනේ වයිට් සෝස් එකට. ඉතින් ওই බඩු ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේක බේක් කරන්න. මේක තම්බලා ගත්තට පස්සේ මේ චුට්ට කැපුවත් මේකේ ලොකු ක්වොන්ටිටි එකක් එනවා. මේ හොඳට මේක තියෙනවා. ඊට පස්සේ අපිට හරි ලේසි බේක් කරලා ළමයින්ට ඉස්කෝලේ ගෙනියන්න දෙන්න පුළුවන්. මොන හරි තැනකට යනවා නම් අපිට ආගෙන යන්න ලේසි. ඉතින් ඒ වගේ බලමු දැන් මේක ඔයිල් ටිකක් මම ගත්තේ මේක පැස්ටා එක ඉස්සෙල්ලාම හදා ගන්න. ඔයගොල්ලන් කැමති ඔයිල් එකක් ගන්න. මම සන්ෆ්ලවර් ගත්තේ. ඒක නිසා ඔයගොල්ලන් කැමති ඔයිල් එකක් ගන්න එකට. හරි එහෙනම් අපි දාමු මේක කොහොමද හදන්නේ කියලා. අපි දැන් මෙහෙම පෑන් එකක් ලිපේ තියාගත්තා. ඒක රත් වෙන්න ඇරලා අපි ඒකට තෙල් ස්වල්පයක් දාගන්නවා. ඔයගලන්ගේ චිකන් එකේ තැම්බෙන තරමට එළවලු ටික තැම්බෙන තරමට තෙල් ටිකක් දාගන්න. ඒක එච්චරයි මෙච්චරයි කියලා කියන්න ඕනේ නැහැ. ඔයගලන්ට දැන් තේරෙනවා හොඳටම තෙල් ටිකක් දාගන්න චිකන් එක තම්බ ගන්න තරමට. දැන් අපේ තෙල් ටික මෙහෙම රත් වෙද්දී මම ඒකට ඉස්සෙල්ලාම ඉඟුරු ටික පොඩ්ඩක් සුවඳ දැනෙනකොට චිකන් ටික දාගන්න. චිකන් ටික තම්බ ගන්න ඕනේ.
මේ බඩු මංගාව නැහැ මංගාව තියෙන්නේ සීෆුඩ් කියලා සීෆුඩ් වලින් හදන්න. ඕන කැමති දෙයක් ගෙදර තියෙන දාලා අපිට මේ විදිහට මේ රෙසිපි එක හදා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් හොඳට සම්බන්ධ පොඩ්ඩක් වහනවා. අපි දැන් අපේ චිකන් එක බලමු. ඒක දැන් කන්නේ නැහැ. ඊළඟට අපි මේකට දුන්න පොඩි ස්වාදයක් දාගමු. පොඩි චිකන් එක දාලා දෙන්නේ නැහැ. කැරට් ලුණු ඒ වගේ දාලා පොඩ්ඩක් සම්බන්ධ අපි. මම ගත්තේ මාළු මිරිස් නිසා මම මාළු මිරිස් ටිකක් දාගන්නවා. මම මේක ඔක්කොම කොටු විදිහට කපා ගත්තා. ඉතින් ඔයගලන් කැමති විදිහට කපා ගන්න ගැටලුවක් නෑ. අර කොටු විදිහට කපා ගත්තාම අර ක්‍රීමි වගේ එකක් වෙනවනේ හොඳට ස්පූන් එකට. ඒක නිසා මම මේක කපා ගත්තා කොටු විදිහට. අපි දැන් මේක ටිකක් සම්බෙන්න ආරිමු. ඊට පස්සේ මේකට උඩන්ට ලුණු මදි කියලා චිකන් එකට දාපු එකත් එක්ක මම දැන් ටක්යක් දානවා. මම දානවා. ඉතින් ලුණු වල කන්නලි ගැටියට වදිනකොට පොඩ්ඩක් අර එළවලු කරස්කගේ ටිකක් පොඩියට පුඩාම ටිකක් බපා ගන්න තමයි හොඳයි කියන්නේ. ගොඩක් වෙලා තැන්දින්න නැති නිසා මෙහෙම ඊට මම මේක තමයි තක්කාලි ටිකක් දාගන්නවා. දැන් මම තක්කාලි ටිකක් දැම්මා. ඊට පස්සේ අපි මේකට දාගමු මිරිස් කුඩු චුට්ටක්. කැමති නම් කෑලි මිරිස් දාන්න පුළුවන්. ගම් මිරිස් කුඩු චුට්ටක්. ඒ වගේ දේවල් දාමු අපි. මේක මිරිස් කුඩු හරි භාගයක් විතර දාගන්න. ඒ හරි භාගයක් විතර පොඩ්ඩක්. ඊළඟට ගම් මිරිස් කුඩු දාගන්නවා. ඒ හන්දක් වගේ කරනවා. ඊළඟට මම මේක දාගන්නවා අපේ හැම් ටික. හැම් ටිකයි අපේ කොළ ටික. මොකද කොළ මම ගත්තේ නම් පාස්ලි දාලා ලිප ඔෆ් කරනවා. මම මොකද මේ හැම් එක already cooked. ඒක නිසා මම මේ ලිප ඔෆ් කරනවා. ඊට පස්සේ අපි ලිප ඔෆ් කරලා පස්සේ හැම් එක දාලා කලවම් කරලා පාස්ලි ටිකක් දාලා අපේ සෝස් එක හදාගමු. අපි දැන් පෑන් එකක් තව ලිපේ තියාගත්තා. සෝස් එක හදාගන්න. ඒක අඩු ගින්දරේ තමයි හදන්න ඕනේ. දැන් අපි මේ වගේ අවස්ථාවේදී මෙතනට දැන් මම ටොමැටෝ අර මගේ ඔයාලට මම කියවනේ කෙචප් එක දාන්න පුළුවන් මෙතනදී. නැත්තම් මම දැන් අර මගේ පැස්ටා සෝස් එක මේක නිසා මම ඒක කලවම් කරනකොට දාගන්නවා පැස්ටා සෝස් එක.
මේ වෙලාවේ නැත්නම් ඔයගලන්ට ටොමැටෝ කෙචප් එක දාගන්න පුළුවන්. දැන් මම මෙතන මෙහෙම පෑන් එක ලිපේ තියලා ගින්දර අඩු කරගත්තා. මොකද බටර් දාන නිසා ගින්දර අඩු කරගන්න. ඊළඟට මේ වගේ මම බටර් කෑල්ලක් දාගත්තා. මේක තමයි ඉතින් white sauce එක. මුතුවෙන් ආය වීඩියෝ එකක් අවශ්‍ය වෙන්නේ white sauce එක කියලා හදන්න. මේක තමයි white sauce එක කියන්නේ. මේ බටර් එක දියවුනහම අපි අපේ පාන් පිටි ටික මේ සැහැඳි මම දෙකක් විතර වගේ ගත්තේ. ඒක දාගන්න අපේ මේ තෙල් එකට. ඊට පස්සේ ඒක අපි හොඳට ටිකක් වෙලා තම්බ ගත්තා වගේ වෙනවා. පාන් පිටි ටික මේ බටර් වල. ඊට පස්සේ තමයි අපි අපේ කිරි සහ ලුණු ඒවම දාන්න. දැන් අපි මේකට පාන් පිටි ටික දාන්න. දැන් අපි මේකට මෙහෙම අපේ පිටි ටික දාගන්න. පිටි ටික දාගෙන හොඳට පාන් පිටි වල එක චුට්ටක් කරනවා. ග්‍රෑන්ඩ් පිටි ටිකක් වැඩිපුර චුට්ටක් දානවා. බටර් ටිකක් වැඩිපුර දෙන්න. වැඩිපුර ක්‍රීම් ගතියක් ගන්න පුළුවන්. අඩු ගින්දරේ මේක මෙහෙම තම්බ ගත්තාම පිටි ටික ඊපස්සේ අපි මේක දානවා අපේ කිරි ටික. මේක මෙහෙම තැම්බෙන්න අරින්න පිටි ටික. ඊට පස්සේ අපි දාමු අපේ කිරි. නේ. පස්සේ අපි අපේ කිරි ටික එකට දාලා මේකේ හොඳට කැට පොඩි වෙනකම් අපි මේක අඩු ගින්දරේ දිය කරගන්න ඕන. මේ හොඳට අඩු ගින්දරේ දිය කරගන්න. දැන් මේ බලන්නකො මේ වගේ මේක හොඳට දැන් ක්‍රීම් එක ඇවිල්ලා තියෙනවා. දැන් මේකට ලුණු ටිකක් දාගන්න. ලුණු ස්වල්පයක් දාගන්න. ඊළඟට ඔරිගානෝ ටිකක් හරි රෝස්මෙරි ටිකක් හරි දාගන්න. ගම්බිරිස් කුරු ටිකක් දාගන්න. මම දැන් මේක පොප් කරනවා. ගම්බිරිස් කුරු ටිකක් දැම්මා. මේ තියෙන herbs ටිකකුත් දාගන්නවා. තමයි අපේ ක්‍රීම් එක. ඔයගොල්ලන්ට දැන් මේක උක්කු වැඩි වුණොත් මේකට ඔයගොල්ලන්ට කිරි චුට්ටක් දාලා මේක උක්කු අඩු කරගන්න පුළුවන්. දැන් මේක අපේ මේ මිශ්‍රණයට දාගන්නවා. මේ වගේ මේකත් මම දැම්මා. දැන් ඔයගොල්ලන් ටොමැටෝ කෙචප් දාලා තියෙනවා. දැන් මම ආයෙ පැස්ටා සෝස් එකක් දානවා. මේ විදිහට පැස්ටා සෝස් එක මම දාගන්නවා. කෝපයක් හෝ කෝප භාගයක් හරි ඔයගොල්ලන් කැමති විදිහකට දාගන්න. ඒ කියන්නේ පැස්ටා වල ප්‍රමාණය අනුව දාගන්න. දැන් අපේ ක්‍රීම් එක අපි හදාගෙන තියෙනවා. දැන් අපි මේකට පැස්ටා ටික දාගන්න. මම මේ වගේ දැන් හොඳට පැස්ටා ටික දාලා කලවම් කරගත්තා. ඔයගොල්ලන් ගන්න බඩු වල ප්‍රමාණයට ඔයගොල්ලන් පැස්ටා දාගන්න. දැන් අපි මේක බේක් කරන්න බේක් කරන්න පුළුවන් අපන් එකට දාන්න පුළුවන් ඒවට දාලා බේක් කරගන්න හදන්නේ. දැන් මේ තියෙන අපි හදාගත්ත පැස්ටා එක මේ වෙලාවේ මේකේ ලුණු ඇතිද අවශ්‍ය දේවල් ඔක්කොම ඇතිද කියලා පොඩක් කාලා බලන්න. බේක් නොකරත් මේ විදිහට කන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් දැන් මම මේ වගේ දෙයකට දාගත්තා. බබටිස් කොලිනියමත් එක්කම පුළුවන්. ඒතකොට මේ චීස් ටික උඩින් දාලා දැන් මම බේක් කරනවා. oven එක සෙන්ටිග්‍රේඩ් 200ට
විනාඩි 20ක් තමයි දාගන්නේ උඩින් ලයිට් බ්‍රවුන් වෙනකන් විතරයි. ඒක නිසා මම oven එක රත් වෙන්න දාලා ආවේ. අපි දැන් මේ විදිහට මේකට දාගන්න. දැන් මේ විදිහට මේවා දෙකට දාගත්තා. දැන් අපි ඒකට උඩින් අපේ චීස් ටික දාගමු. සම්පූර්ණයෙන්ම ජෙඩා වලින් වහන්න බැරි හින්දා මගේ ගාවට විචාන චීස් වර්ගයක් මම දාගන්නවා පාමසාන් එක. පාමසාන් නැහැ කියලා කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලන් ජෙඩා වලින්ම හරි කැමති එකකින්. කැමති චීස් එකකින් ඔයගොල්ලන් ගාව පාවිච්චි කරන්න තියෙන. මෙහෙම දාලා වහ ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලන්ට වැඩිපුර චීස් දැම්මොත් වැඩිපුර රසක් දැනෙනවා. ඉතින් එහෙම නැත්නම් ගැටලුවක් නැහැ. තියෙන ප්‍රමාණයෙන් අපිට ගන්න පුළුවන්. මොකද අපි වැඩිපුර චීස් දාලා නෙමෙයි කඩෙන් සල්ලි වලට කන්නේ නේද? ඒක නිසා මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. දැන් මම මේ ආකාරයෙන් මේ දෙක චීස් වලින් වහගත්තා. දැන් මම මේක oven එක රත් වුනහම විනාඩි 10ක් විතර විනාඩි 20ක් විතර මේක දාලා light brown වෙනකොට උඩින් මම එළියට ගන්නවා. දැන් මේ තියෙන්නේ අපි බේක් කරගත්ත අපේ පැස්ටා එක. දැන් චීස් ටික මෙල්ට් වෙලා තියෙන්නේ. මේ ආකාරයට තමයි ඒක ඔයගලන්ට බේක් පැස්ටා එක පේන්නේ. දැන් ඔයගලන්ට හොඳට පේන චීස් ටික මෙල්ට් වෙලා මෙන්න මේ වගේම චීස් දැම්ම නම් දැන් මේ වගේ මම අර මේ පාමසාන් කුඩු එකත් එක්ක දාපු නිසා තමයි ඔයගලන් මේ විදිහට දකින්න එක. එහෙනම් මේ විදිහට ඔයගලන් හදලා බලලා රස බලන්න. ඇත්තටම කඩේකින් ගන්නවට වඩා ගෙදර හදන එක පෝෂන් එකත් හොඳයි. අපිට හොඳට ඒ කියන්නේ පෝෂණයක් එක්කම හොඳ පැස්ටා එකක් අපිට හදා ගන්න පුළුවන් ගෙදරදී. එහෙනම් ඔයගලන් මේ වීඩියෝ එක බලුවට ඔයගලන්ට thank you very much.